Hi guys, welcome back to our YouTube channel Travel Dates. අද වීඩියෝ එකකින් අපි ගේන්නේ මගේ ජීවිතේ ගත වුණු තවත් එක් දවසක්. ඒ තමයි බබත් එක්ක අපි තුන්දෙනා shopping ගියපු දවසක වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් සෞදියේ තියෙන shopping mall එකක experience එක බලන්න. shopping යන්න කලින් මමයි බබයි dress දාලා ready වුණා. මම මුලින්ම ready වෙනකම් බබා බලාගෙන හිටියා. මම ready වුණ ගමන්ම දැන් තියෙන්නේ බබාව ready කරගන්න. කොහේ හරි ගමනක් යන්න තියෙනවා නම් බබා හරිම ආසයි. බලන්නකෝ යා ready වෙනකම් හරිම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. මේ විදියට බබාව බෑග්පැක් එකට දාලා හස්බන්ඩ්වත් රෙඩි කරගෙන අපි දැන් යන්න හදන්නේ සුපර් මාකට් එකට. වාහනේට නැග්ග ගමම බබාට හොඳටම නිින්ද ගියා. එයා නිදාගෙන ඉන්න ටයිම් එකේ අපිට බඩු ටිකක් ගන්න ලේසි. හැබැයි කොච්චර වෙලාවක් මෙයා මෙහෙම නිදාගෙන ඉඳීද කියන එක තමයි ප්‍රශ්නේ. Hi යාළුවනේ, welcome back to our YouTube channel Travel Dates. අද අපි බබත් එක්ක shopping ආවා. ඉතින් ඔයාලට සෞදියේ shopping experience එකක් ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. යාළුවනේ, අපි මේ ඉන්නේ ලුලු mall එකේ. මේක සෞදියේ ගොඩක් famous mall එකක්. මුලින්ම අපි ගියේ බබාගේ items බලන්න. අපි මේ ලුලු මෝල් එකේ අපි ඉස්සෙල්ලාම බබාට මේකට ගන්න පුළුවන් ඇඳුම් සෙට් එකක් බලන්න ගෙදරට අරගෙන. items වලින් පස්සේ අපි ගියා food items බලන්න. ඔයාලට පේනවනේ තියෙන බඩු ගොඩ තෝරගන්න එක හරිම අමාරුයි. එකම වර්ගයේ බඩු ගොඩක් තියෙනවා. මම බබාට කිරි දෙන නිසා ඒවට ගැළපෙන food item තමයි තෝරගත්තේ. ඒවා මට විස්තර කරන්න මේ වීඩියෝ එකේ බැරි වුණා. මොකද අපි shopping කරන අතරතුර බබා ඇහැරිලා බබාව එළියට ගන්නත් වුණා. ඉතින් ඒක හින්දා මට මේ ටික එක්ස්ප්ලেইন කරන්න අමාරු වුණා. ඉතින් අපිට බඩු තෝර ඉන්න වැඩි වෙලාවක් හම්බුනේ නැහැ. බබා හොඳටම අඬන්න ගත්තා. shopping කරන්න ආවේ weekend එකේ. ඒක නිසා මේ mall එකේ ගොඩාක් සෙනග වැඩි. හැබැයි එහෙම කියලා තියෙන බඩු වල මිල ගණන් නම් අඩුවක් නැහැ. පළතුරු එළවලු විතරක් නෙමෙයි, මස් මාළු වගේ ගොඩක් දේවල් තොග පිටින් මෙහි තියෙනවා. ඉතින් අපි සතියකට අවශ්‍ය බඩු ප්‍රමාණ වලින් තමයි ගත්තේ. මෙහිදී අපි ගොඩක් වෙලාවට weekend එකේ බඩු ගන්න ලුලු mall එකටත් යනවා. බඩු දිහා බලන් යනකොට ගන්න හිටන් ආපු බඩු විතරක් නෙමෙයි, තව තවත් බඩු ගන්න ආසාව එනවා. ඒත් ඉතින් හස්බන්ඩ් එක්ක ලේසි නෑ. ඔයාලට පේනවනේ කොච්චර බඩු ගොඩක් තියනවද කියලා.
ඔයාලත් එක්ක shopping කරන්න ආවම ඔයාලටත් මේ experience එක ලැබිලා ඇති. ගොඩාක් දේවල් ගන්න හිතාගෙන ආවට බබාව අඬන්න පටන් ගත්තට පස්සේ ඉතින් බබාව තියාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. ඉතින් බබාවත් අරගෙන එතනින් යන්න තමයි වෙන්නේ. ඉතින් time up. වෙන වීඩියෝ එකකින් සෞදියේ shopping ටික වීඩියෝ එකක් ගේන්න අපි ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපේ travel dates